ඉතින් ඔන්න මං අදත් ආවා ඔයාලට රසවත් ගුණවත් ඒ වගේම හරවත් කතාවක් කියලා යන්න. ඉතින් මං අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා අපේ ගෙවතු වල ඉතාමත්ම ලේසියෙන් වවා ගන්න පුළුවන් හැබැයි අපි නොහිතන තරම් විශ්මිත ගුණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් තියෙන අපූර්ව ශාකයක් ගැන කියන්න. ඉතින් ඔයාලා දන්නවනේ මම තම්නේල් එකේ දාලා තියෙනවා මම කියන්න යන්න හදන්නේ මොකද්ද කියන එක ගැන. ඔව් ඒ තමයි කතුරු මුරුංගා. ඉතින් කතුරු මුරුංගා කිව්වහම අපි දන්නේ මැල්ලුමක් එහෙම නැත්නම් සලාදයක් විදිහට මේක කන එළවලුවක් කියලා. එහෙම නැත්නම් කන පලා වර්ගයක් කියලා. හැබැයි ඔයා දන්නවද මේ පුංචි කොළ ටික ඇතුලේ ඇස් පෙනීමේ ඉඳන් ශරීරයේ ලෙඩ රෝග රැසක්ම සුවපත් කරන්න පුළුවන් රහස් වට්ටෝරුවක් හැංගිලා තියෙනවා කියලා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කතුරු මුරුංගා නිතරම ආහාරයට ගත්තොත් අපේ ඇඟට වෙන දේ සහ මේකෙන් උපරිම ගුණය ගන්න නම් උයන්න ඕනේ නිවැරදිම ක්‍රමය මොකක්ද කියලා. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසාන වෙනකම්ම රැඳිලා හිටියොත් ඔයාලට ඔයාලා නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් දැන් වෙසක් මාසේ ඉතින් මම මේ වීඩියෝ එක කරන්න අද පොඩ්ඩක් එළියට ආවා. ඉතින් හරියට වෙසක් හුළඟ මම අද එළියේ ඉඳන් තමයි ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. එහෙනම් අපි මුලින්ම කතා කරමු කතුරු මුරුංගා වල තියෙන වටිනාම ගුණය ගැන. ඒ තමයි ඇස් පෙනීම වර්ධනය කිරීම. ඉතින් දැන් කාලේ හැමෝම විශේෂයෙන්ම පොඩි ළමයි ගොඩක් වෙලාවට ෆෝන් එක කම්පියුටර් එක දිහා බලාගෙන තමයි දවසම ගත කරන්නේ. ඉතින් මේ හින්දා එයාලගේ ඇස් පෙනීම දුර්වල වීම, ඇස් කසන එක, ඇස් වලින් කඳුළු වෙන එක, ඒ වගේම තමයි ඇස් රිදෙන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඉතින් කතුරු මුරුංගා කොළ කියන්නේ ඒකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නියම විසඳුමක්. ඉතින් ඔයාලට ඇස්වල ප්‍රශ්න තියෙනවා නම් කතුරු මුරුංගා කොළ වැඩියෙන් ආහාරයට ගන්න. මොකද ඒකේ හොඳටම අන්තර්ගත වෙලා තියෙනවා විටමින් A කියන සංයෝගය. ඉතින් විටමින් A කියන්නේ අපේ ඇස් පෙනීමට, ඇස් වර්ධනයට සහ ඇසේ සුද ඉවත් කිරීමට බලපාන ප්‍රධානම සංඝටකය. ඉතින් ඒක කතුරු මුරුංගා කොළවල බෙහෙවින්ම අන්තර්ගත වෙලා තියෙන නිසා ඔයාලට මේ මගින් ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඊළඟ වැදගත් කරුණ තමයි වයස අවුරුදු 30-35 පහුවෙද්දිම ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි කොන්ද කැක්කුම, එහෙම නැත්නම් දන හිස් කැක්කුම සහ අස්ථි දුර්වල වීම. ඉතින් මේ ආතරයිටිස් රෝගය කියන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ට බලපාන ලොකු ප්‍රශ්නයක් වයසට යනවත් එක්කම. ඉතින් ඒකට අපි කරන්නේ නොයෙක් බෙහෙත් කරන එක. ඉතින් ඒ බෙහෙත් වලින් කරන්නේ වේදනාව නැති කරන එක. ඉතින් වේදනානාශක පමණ ඉක්මවා ගන්න එක අපේ කිඩ්නි ඩැමේජ් කරන්න, එහෙම නැත්නම් පසු කාලීනව අපේ මුළු ශරීරයම දුර්වල වෙන්න. ඉතින් ඒ මගින් අපේ ආයුෂ පවා ගොඩාක් අඩු වෙලා අපිට ඉතින් ගොඩාක්ම අඩු වෙනවා අපේ ආයුෂ පවා. ඉතින් ඒ හින්දා ඔයාලා ඒ දේවල් වලට යන්න කලින් තරුණ කාලේ ඉඳන්ම ඉතින් මේක අහන ඔයා තරුණ කෙනෙක් නම් තරුණ කාලේ ඉඳන්ම ඔයාලා මේ දේවල් සම්පූර්ණ කරගන්න ඔයාලගේ ගන්න කෑම වේල මගින්. ඉතින් බෙහෙත් වලට යන්න කලින් ඔයාලගේ ගෙවත්තෙම තියෙන දේවල් වලින් ඔයාලගේ විටමින් ඕනතාවය සම්පූර්ණ කරගන්න. ඉතින් එහෙම සම්පූර්ණ කරගත්තම අපිට දීර්ඝ කාලයක් නිරෝගීව ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි නොයෙක් ලෙඩ රෝගවලට කැල්සියම් පෙති බොනවා, වෙන ටැබ්ලට්ස් වර්ග පාවිච්චි කරනවා.
ඉතින් මේ කතුරු මුරුංගා කොළ සහ මල්වල කැල්සියම් සහ යකඩ බහුලවම අන්තර්ගත වෙලා තියෙනවා. මේකෙන් වෙන්නේ අපේ ඇටකටු සහ දත් ශක්තිමත් වෙන එක. ඒ වගේම ලේ අඩුකම තියෙන කෙනෙක්ට ලේ වර්ධනය කරගන්න කතුරු මුරුංගා සෑහෙන්න උදව් වෙනවා. ඒ වගේම තමයි ඉතින් අද කාලේ ගොඩාක් දෙනෙක් පීඩා විඳිනවා. හැබැයි ඒක සමාජෙට කවුරුත් කියන්න ලැජ්ජයි ඒ රෝගය. ඉතින් ඒ තමයි මලබද්ධය කියන රෝගය. ඉතින් ගොඩාක් අයට බටහිර බෙහෙත් ගන්න අයට මේ ප්‍රශ්නේ තියෙනවා. එයාලට දීර්ඝ කාලීනව මේ මලබද්ධය කියන රෝගේ තියෙනවා. ඉතින් ඒක හරිම අපහසුයි ශරීරයට දරාගෙන ඉන්න, එදිනෙදා වැඩ කරන්න, බඩ කොර වෙනවා වගේ, බඩ පිම්බෙනවා වගේ. ඉතින් ඒ වගේ නොයෙක් ප්‍රශ්න එනවා මේ මලබද්ධය කියන රෝගේ හරහා. ඉතින් ඒ වගේ ඒ මලබද්ධය කියන රෝගේ ඔයාට තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම කතුරු මුරුංගා ආහාරයට ගන්න. ඔයාට ඒක ඉක්මනටම සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බඩේ දැවිල්ල වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔයත් අනිවාර්යෙන්ම කතුරු කොළ ටිකක් ආහාරයට ගන්න. මොකද අපි කන කෑම බීම වල ෆයිබර් අඩු වුනහම තමයි ඔයාලට මේ මලබද්ධය එහෙම නැත්නම් බඩේ දැවිල්ල කියන රෝගී තත්ත්වයන් එන්නේ. ඉතින් ෆයිබර් අන්තර්ගත වෙලා තියෙන අඩංගු ආහාර නිතර ආහාරයට ගන්නවා නම් ඇත්තටම බෙහෙත් ගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයන් ඔයාට එන්නේ නැහැ. අපි ඉතින් පහසුවට ශනික දේවල් එහෙම නැත්නම් පිටි කෑම ඉතින් ඒ වගේ දේවල් වලට තමයි අපි ගොඩක් වෙලාවට හුරු වෙලා ඉන්නේ. ඉතින් ඒ හේතු නිසා තමයි ඔයාට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් කතුරු කොළ ටිකක් ඔයාට කොහෙන් හරි හම්බුනොත් එහෙම නැත්නම් ඔයාගේ ගෙවත්තේ තියෙනවා නම් ඔයාගේ අසල්වැසියෙක්ගේ ගෙදර තියෙනවා නම් අනිවාර්යෙන්ම සතියකට සැරයක් බැරි වුණත් සති දෙකකට සැරයක්වත් අනිවාර්යෙන්ම ඔයා කන්න. ඒ වගේම තමයි කතුරු මුරුංගා වල තියෙන මේ තන්තුමය ගුණය ඉතාමත් ඉහළ නිසා බඩවැල් වල තියෙන තුවාල ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් සුව කරන්න මේ කොළවලට පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඉතින් ශරීරයේ තියෙන අනවශ්‍ය උෂ්ණාධික බව නැති කරලා ශරීරයේ නිවන ගුණයත් කතුරු මුරුංගා කොළවලට තියෙනවා. ඉතින් ගොඩාක් අයට ඉතින් බබාලා හැදෙන්න නැති ප්‍රශ්න ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ ශරීරයේ උෂ්ණාධික බව නිසා. ඉතින් ඒ වගේ කෙනෙක්ටත් කතුරු මුරුංගා සතියකට සැරයක් වගේ ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක්ම දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක් තමයි ඉරුවරදය එහෙමත් නැත්නම් තද හිස රදය. ඉතින් මේකට ස්ට්‍රෙස් එකත් යම් විදිහකින් බලපාන්න පුළුවන්. ඔයාගේ මනසේ තියෙන ආතතිය. ඉතින් ආතතිය නැති කරන හොඳ ඔසුවක් තමයි මේ කතුරු මුරුංගා කොළ කියලා කියන්නේ. ඉතින් කතුරු මුරුංගා කොළ කොටලා යුෂ අරගෙන ඒ බින්දු කීපයක් ඔයාගේ නාසයට දැම්මොත් ඔයාගේ හිස රදේ සුව වෙනවා කියලා ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම ඒ කතාව ඔයා අදම නේද ඇහුවේ. ඉතින් ඔන්න අයිත් සැරයක් අහගන්න මං කියන්නම් ඔයාට. ඔයාට හිස රදේ තියෙන කෙනෙක් නම් ඔයා කතුරු මුරුංගා කොළ කොටලා යුෂ අරගෙන ඒ යුෂ බින්දු කිහිපයක් නාසයට දාන්න. ඉතින් ඒකෙන් හිස රදය සුව වෙනවා කියලා ආයුර්වේදයේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම ඔයාට කලින් කිව්වා හිස රදයට කතුරු කොළ යුෂ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් වෙන්නේ හිසෙහි නහර උත්තේජනය කරලා රුධිර ගමනාගමනය ක්‍රමවත් කරලා දීර්ඝ කාලීන හිස රදය සමනය කරන්න කතුරු මුරුංගා කොළවලට හැකියාව තියෙන නිසා තමයි කතුරු කොළ යුෂ හිස රදේ තියෙන අයගේ නහයට බින්දු කිහිපයක් වශයෙන් එකතු කරන්නේ. ඉතින් ඊට අමතරව ඇස් පෙනීම පැහැදිලි කිරීමටත් මේ කතුරු කොළ යුෂ පාවිච්චි කරනවා. නාසය සහ ඇස් අතර තියෙන ස්නායු සම්බන්ධතාවය නිසා මේ ක්‍රමයෙන් ඇස්වල තියෙන අධික උෂ්ණ ගතිය අඩු වෙලා පෙනීම
තියුණු වන බව ආයුර්වේදයේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් කතුරු කොළ යුෂ ඇස් පෙනීම වර්ධනයට, ඉරු වරදයට, හිස රදයට, පීනස් රෝගයට, සෙම පාලනයට මේ සියලු රෝගවලට කතුරු කොළ යුෂ ඔයාලට නාසයට දාලා ඔයාලගේ අසනීප තත්වය නිත්‍යාවටම සුව කරගන්න පුළුවන්. හරි. දැන් තමයි අපි වැදගත්ම කොටසට ආවේ. ඉතින් කොච්චර ගුණ වුණත් වැඩක් නැහැ. අපි මේක වැරදි විදිහට යුවොත්. ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි පලා වර්ග අධික ලෙස තැම්බීම. ඉතින් කතුරු මුරුංගා උයද්දී කවදාවත් වහලා තම්බන්න එපා. වහලා තැම්බුවොත් ඒකේ තියෙන විටමින් වර්ග වාෂ්ප වෙලා යනවා වගේම කොළ පාට ගතිය නැති වෙලා කළු පාටකට ඒක හැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේක ඔයා ඇරලම උයා ගන්න ඕනේ. ඊට අමතරව තවත් චූටි ටිප් එකක් මම කියන්නම්. ඔයා ලිප නිවා දාන්න මොහොතකට පෙර පමණක් කොළ එකතු කරන්න. ලිපේ රස්නයෙන්ම කොළ ටික තැම්බෙන්න ප්‍රමාණවත්. අනිවාර්යෙන්ම වැඩිපුර තම්බ ගන්න එපා. මැදදි දාන්න එපා. ඔයා ලිප ඕෆ් කරන්න කිට්ටුව ඔයාගේ කොළ ටික එකතු කරගන්න. ඉතින් එහෙම වුණොත් මම ඔයාට කලින් සඳහන් කරපු වරප්‍රසාද සියල්ල ලබාගෙන ඔයාගේ ලෙඩ ඉක්මනටම සුව කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට මම තව ටිප් එකක් දෙන්නම්. කතුරු කොළ උයද්දී ඔයා වැඩිපුර ගාගත්ත පොල්, රතු ලූණු සහ දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න. දෙහිවල තියෙන විටමින් C නිසා කතුරු මුරුංගාවල තියෙන යකඩ ශරීරයට උරා ගැනීම වේගවත් කරන නිසා. ඉතින් මම මේ කතා කරපු දේවල් ගොඩාක්ම හොඳ දේවල් නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම අද ඉඳන්ම කතුරු මුරුංගා කොළ හැමදාම ආහාරයට ගන්නවා කියලා. ඉතින් එහෙම හිතන්න එපා. මොකද ශරීරයට කොච්චර හොඳ දෙයක් වුණත් අපේ අවයව වලට ඒක දරාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා මේක ಗುಣ කෑමක් කියලා දැනගෙන ඒක නිසියාකාරව තමයි භාවිතයට ගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඔයා සතියකට දින එකක් හෝ දෙකක් තමයි අනිවාර්යෙන්ම මේ දේවල් ඕනම දෙයක් කතුරු මුරුංගා කොළ විතරක් නෙවෙයි ඕනම හොඳ දෙයක් වුණත් සතියකට එකපාරක් හෝ සතියකට දෙපාරක් සාමාන්‍යයෙන් පොල් කටු හැන්දක වගේ ලොකු ප්‍රමාණයක් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් නිතරම හැමදාම කන්න යන්න එපා. මොකද විශේෂයෙන්ම කතුරු මුරුංගා කොළ ගොඩාක් සීතලයි. ඉතින් ඒ සීතල නිසා සෙම තියෙන අයට සමහර විට සෙම වැඩි වෙන්න උනත් පුළුවන්. ඒ වගේම මේකේ බඩ බුරුල් කරලා යෑමේ ස්වභාවයක් තියෙන නිසා අධික ලෙස ගන්න යන්න එපා. ඔයාගේ ශරීරයට ඒක ඉතින් ගොඩක් අමාරු වෙයි. ඒ නිසා ඔයාලා දන්නවනේ මම මුලින් කිව්වා වගේ මේක ප්‍රමාණය දැනගෙන පමණ ඉක්මවා පාවිච්චි කරන්නේ නැතුව නියම විදිහට ඔයාලා මේක භාවිතයට ගන්න. ඉතින් බලන්නකෝ මම දැන් කියලා දුන්න දේවල් හරහා අපිට කොච්චරනම් ප්‍රයෝජන ගන්න පුළුවන්ද. ඉතින් මම හිතනවා කතුරු මුරුංගා කොළ ඔයත් අද ඉඳන් ඔයාගේ කෑම වේලට අනිවාර්යෙන්ම එකතු කර ගනී කියලා. එහෙනම් මම අද වීඩියෝ එක ඉවර කරන්නයි හදන්නේ. අද වීඩියෝ එකේ ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා ඔයාලත් කතුරු මුරුංගා උයන විශේෂ ක්‍රම තියෙනවා නම් ඒ දේවල් අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. අදට මං ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.